මේ අපේ දුවල පුතාලා නිතර උමනා වෙන පොඩි කොටසක් කියලා දෙන්න තමයි අද හදන්නේ. පාසලේදී හරි තමන් අධ්‍යාපන වැඩ කටයුතු කරද්දී උමනා වෙන වචන ටිකක් මේ. අපි ඔය පළතුරු ගැන කතා කරනවානේ. විශේෂයෙන් අපි ගමුකෝ ඕන පළතුරක් ගන්න පුළුවන්. මං කෙසෙල් කියන එක ගන්නම්කෝ. කෙසෙල් ගත්තාම කෙසෙල් අමුයි නම් කොහොමද අපි කියන්නේ? අපි කියනවා අමු කෙසෙල් වලට unripe bananas. unripe bananas. කෙසෙල් ඉදිලා නම් අපි කියනවා ඉදිච්ච කෙසෙල් වලට ripe bananas. ripe bananas. කෙසෙල් ඉදිලා චුට්ටක් අර ටිකක් වැඩිපුර ඉදිලා නිකන් කන්න බැරි ගන්නට වගේ ඉදිලා අපි යන්නේ වට කියනවා overripe bananas. overripe bananas. එතකොට කෙසෙල් ඉදිලා කන්නත් බෑ මේක මේ නරක් වෙලා දැන්. නරක් වෙච්ච කෙසෙල් වලට ඉදිලා වැඩි වෙලා නරක් වෙච්ච වට අපි කියනවා rotten bananas. rotten bananas. මේක ඔයගොල්ලන්ට වැදගත් වෙයි. පුංචි දරුවන්ට වැදගත් වෙයි. ඒ නිසා ෂෙයා කරන්න පොඩි දරුවන්ට මේක බලන්න ඉස්කෝලේදී වැදගත් වෙන්න පුළුවන් තමන්ගේ පාඩම් වලට. Okay, goodbye.